ඉන්දියාවේ හමදාබාද් ගුවන්තොටුපොලේ සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයින් 787 වර්ගයේ යානයක් ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටීමේ සිද්ධියත් සමගම අහමදාබාද්දී පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 232ක් සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සිට ඇති බව තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම ගුජරාටි හිටපු ප්‍රධාන අමාත්‍ය විජේ රූපානි දෙමු ගුවන් යානයේ මගීන් අතර සිට ඇති බවද වාර්තා වනවා. අනතුරට පත්වන අවස්ථාවේ යානයේ සිටි මගීන්ගෙන් 169 දෙනෙකු ඉන්දියන් ජාතිකයින් බවද 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයින් බවද යාර ඉන්දියා ගුවන් සේවය නිවේදනය කළා. අදාළ ගුවන් යානයේ කඩා වැටි ඇති මේඝානි නගරී බීජේ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයක් මතටයි. ඒ හේතුවෙන් එහි සිසුන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි ඇති බවද වාර්තා වනවා. මේ අතර ගුවන් අතුරුත් සිදු ස්ථානයේ ගලවා ගැනීමේ කටයුතු අධීක්ෂණය කරන ලෙසත් ප්‍රමාදයකින් තොරව අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට සිවිල් ගුවන් සේවා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. කෙසේ නමුත් මෙම ගුවන් අතුරෙන් සිදු ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නැහැ.